මම හිතන්නේ මේ වැඩසටහන නරඹන ගම් වතුර ආපදාවන්ට ලක් වෙච්ච අයගේ ජීවිතවල අර නොහිතපු මොහොතක ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනවා. ඒකට ඒ වගේ මිනිස්සුන්ගේ හිත හදනකොට දැන් එකක් තමයි අර පටාචාර අපි දන්නවනේ පටාචාරට සිද්ධ වුණේ තමන්ගේ ස්වාමි පුරුෂයා නැති වුණා, තමන්ගේ දරුවෝ දෙන්න නැති වුණා, අම්මා තමන්ගේ බලය නැති වුණා, ධනෙ නැති වුණා, හැමදේම නැති වුණානේ. හැමදේම නැති වෙලා අන්තිමේදී පටාචාරට පිස්සු වැටුණා. ඒ පිස්සු වැටිලා කරගන්න දෙයක් නැතුව දුවගෙන ගිහිල්ලා නැවතුනේ බුදුරජාණන් වහන්සේ ළඟ. ඒ නැවතිච්ච වෙලාවේ ඇඟේ නූල් පොටක්වත් තිබ්බේ නැහැනේ. මිනිස්සු ගත්ත පියවර තමයි මොකක්ද? පටාචාරව පන්නන්න හැදුවා. මේ පටාචාරයට ගහලා එලවන්න හැදුවා. බුදුහාමුදුරුවෝ එලා හරි කරුණාවෙන් මිනිස්සුන්ට කිව්වා පටාචාරට කරදර කරන්න එපා. මෙයාට දෙන්න මේ පොඩි රෙදි කෑල්ලක් දෙන්න මේ විලි වහ ගන්න. ඒ රෙදි කෑල්ල දීපු වෙලාවේ පටාචාර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල් අල්ලගෙන කෙලවරක් නැතුව අඬා වැළපෙනවා. ඒ වෙලාවේ මිනිස්සු ඇවිල්ලා පටාචාරව අයින් කරන්න හැදුවා. බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? පටාචාරට ඔහොම අඬන්න දෙන්න කිව්වනේ. ශ්‍රීපතුල් අල්ලගෙන පටාචාරට දුක පිට කරන්න දෙන්න කිව්වා. අඬන එක නැවැත්තුවේ නෑනේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඇතරම ශානක මහත්තයා අර වචනෙන් හිත හදන්න ගියේ නෑනේ. පටාචාරට ප්‍රායෝගිකවම අවබෝධ කරගන්න ප්‍රායෝගිකව ටිකක් කල් දුන්නා යාගේ දුක පිට කරගන්න. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. මම හිතන්නේ අන්න ඒ වගේ ගොඩාක් අය ඉන්නවා මේ වෙලාවේ මානසික වැටිච්ච. අපිට මෙතන ඉන්න හැබැයි පටාචාරයට හම්බුණා ඊට වැඩිය ඉතාමත්ම හොඳ ශාස්ත්‍රීය ධනයක්. ධර්මය. ධර්මයේ ධනයක් රහත් අන්තිමේදී බලන්නකෝ ඒක කොච්චර සුවිශේෂයිද කියනවා නම් ශානක මහත්තයා මේ පිස්සු වැටිලා ගියපු පටාචාරම තමයි අන්තිමේදී බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අගතනතුරටපත් උනේ නේ. ඒතර බලන්න ඒ තරම් ආශ්චර්ය පාපු දෙයක් තමයි මේ ධර්මය කියන්නේ. මම කියන්නේ ධර්මය කියලා කියද්දී ඒක බෞද්ධයන්ට විතරක් පොදු වෙන්නේ නැහැ. මිනිසුන් උදෙසා. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරේ මිනිස්සුන්ට. එතකොට බහුජන හිතාය බොහෝ දෙනාගේ හිතසුව පිණිස. එතකොට මේ ඔතෙන්දී තව මේ අපි දන්නවා කිසాగෞතමිය පුතා නැති වෙලාවනේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කරේ ප්‍රායෝගිකව නේ අර අබමිටක් ගේන්න කියලා අවබෝධ කරලා දුන්නා මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය. එතකොට අර මේ හැඟීමකින් අන්තත් ස්වභාවයටපත් වුණාම දුකක අගට ගියහම සතුටක අගට ගියහම ඒ වගේ වෙලාවක හදිසි තීරණ ගන්න අනේක හරි භයානකයි. දකින්න දිශානක මහත්තයා අර අම්ම කෙනෙක් දරුවෝ දෙන්නත් එක්ක මල්ලතුවේට පැන්නනේ. හිතන්න මොන්න තරම් මානසික වැටෙන්නේ නැද්ද කියලා. අපි මෙතන ඉඳන් කියයි ඒ අම්මා ඇයි එහෙම පැන්නේ මොකද කියලා. හැබැයි ඒ මානසික මට්ටම කොච්චර බිඳ වැටිලාද. එතකොට ඒ වගේ අපේ මිනිස්සු ඉන්නවා. ඉතින් මේ වෙලාවේ කියන්න තියෙන කාරණාව තමයි මේ කියන එක ලේසි. හැබැයි අමාරුයි මේක. නමුත් මේ වෙලාව තමයි අපි හරි ශක්තිමත්ව ඉන්න ඕනේ. දරා ගන්න ඕනේ මෙන්න මේ වෙලාව. ඒතකොට මේ වෙලාවේ අපේ අත්තන්ට ආරාධනා කරනවා පුළුවන් තරම් ඔබේ හිත ශක්තිමත් කරගන්න.